සීදංගෙනා මනුල අමන්දා තුන්දෙනාම ඉන්ස්ටිටියුට් එකෙන් එළියට ආව එකට. අන්න එයා ඇවිත් අමන්දා අත දික් කරලා කිව්වම මනුලයි සීදංගෙනයි දෙන්නම එකපාර බැලුවේ අමන්දා පෙන්නපු පැත්ත. අන්දික සුදු ටී-ෂර්ට් එකට කළු ඩෙනිමක් ඇඳලා සිල්වර් වොච් එක බැඳලා V8 රථයට වේත්තු වෙලා ඉන්න මේඝව කෙල්ල දැක්ක එවෙලේ. මේඝ එයා ඇවිත් මේඝ ගාවට යන්න කෙල්ලට ඉස්සරහට තියන්න පුළුවන් උනේ අඩි 2-3යි. වේගෙන් ඉස්සරහට දුවලා ගිය අමන්තා මේඝගේ අතේ එල්ලුණා. කෙල්ල එහෙමම ගල් වුණේ දෑසින් දැකපු දේවත් විශ්වාස කරන්න බැරි වුණ නිසා. අමන්දාගේ බොයිෆ්‍රෙන්ඩ් මගේ මේඝද? එහෙම කොහොමද වෙන්නේ? එයා මගේ මහත්තයානේ. සීදංගෙනා ගල් වෙලා වගේ බලන් ඉන්නේදී මේඝ කෙල්ල දිහා නිකන්වත් ඔබලා අමන්දා එක්ක යන්න ගියා. සීදං ඇයි බන් මේ? ඇහි පිල්ලමක්වත් ගහන්නේ නැතුව එක එල්ලේ බලන් ඉන්න කෙල්ලව හොලවල මනුල කතා කළා. මනු අනේ මනු ඒ මගේ ඩ්‍රැකියුලා සිටුතුමානේ. අමන්දා එයාව හොරකම් කරලා. සීදංගෙනා මොනවද බං ඔබ කියන්නේ? අනේ මට තේරෙන්නේ කියහන්කෝ. මට මේ මුකුත් තේරෙන්නේ නෑ. හදවත කෑලි කෑලි වලට කැඩිලා බිඳිලා දෙපා මුල විසිරිලා යනකොට උගුර කපාගෙන දැනෙන වේදනාව දරාගෙන කෙල්ල හිස තියාගත්තේ මනුලගේ පපුවට. සීදංගෙනා ඇයි බන් මේ? මාව ගෙදර ගිහින් දාන්න පුළුවන්ද මනු? හරි අමු. ඒත් ඇයි මේ? උඹට දැන් කියන්න බැරි නම් මට පස්සේ හරි කියහන්. ඊකේ ගගහ අඬන කෙල්ලව ඇඟට වාඩු කරන් මනුල වීල් එකක දාගෙන සීදංගෙනාව ගෙදර ගෙනත් ඇරලුවා. සීදංගෙනා ඕනෙම දෙයක් කියහන්. ප්‍රශ්නේ මොකක් වුණත් අපි එකතු වෙලා උත්තර හොයාගමු. සීදංගෙනාගේ හිස අතගාලා කියපු මනුල යන්න ගියා. නාලනීගේ ඇඟෙත් හැප්පීගෙන අඬාගෙන ගෙට දුවපු සීදංගෙනා කාමරෙට ගිහින් දොර වහගත්තා. දොර දිගේ රූටලා ටයිල් පොළවේ වැදුරුන සීදංගෙනා පපුව පලාගෙන දැනෙන වේදනාව විලාපයක් විදිහට පිට කළා. සීදංගෙනා මොකද උනේ? ඇයි අඬන්නේ? උඹට කවුරු හරි කරදරයක්වත් කළාද? කතා කරපන්කෝ. නැන්දට කියහන්කෝ උඹට මොකද උනේ කියලා. සීදංගෙනාගේ දොරට ගගහ කතා කළත් හැඬීමක් විනා වෙන පිළිතුරක් එල්ලගෙන නොලැබුණ තැන නාලනී පහළට ගිහින් කල්පනා කරන්න ගත්තේ මොකද්ද උනේ කියලා. අමන්දා දිහා වැරදිලාවත් බලපු නැති මේක මීටර් 500ක් විතර ඇවිත් අමන්දාව වාහනින් බැස්සුවා. ඊට පස්සේ මේක කෙලින්ම ගියේ ඔෆිස් එකට. ෂාන් විකීගෙන් කතා කරලා අහනවා මැඩම්ට මොකද උනේ කියලා. මේක විස්කි එකක් බොන අතරේ ෂාන් කෝල් එකක් ගත්තේ සීදංගෙනා ගැන බලන්න දාලා තිබුණ මිනිස්සයාට. විකි සර් අහනවා අපි ආවට පස්සේ මොකද උනේ කියලා. මැඩම් සෑහෙන ෂොක් වෙලා හිටියේ. ගල් වෙලා වගේ බලන් හිටිය සර්ුයි අර කෙනයි යන දිහා. පස්සේ අර කොල්ලා හොලවලා කතා කළාට පස්සේ තමා මැඩම් කතා කරන්න ගත්තේ. උගේ පපුවට ඔළුව තියන් සෑහෙන්න ඇඬුවා. ඊට පස්සේ කොල්ලට කියලා වීල් එකක ගෙදරට ගෙනත් දමව ගත්තා. දැන් මැඩම් ඉන්නේ ගේ ඇතුලේ සර්. අඬාගෙන ගෙට දුවපු පාර තාම එළියටවත් ආවේ නෑ. විකී කියපුව හැමදේම මේක අහන් හිටියේ වේදනාවෙන්. වේදනාව කොච්චරද කියනවනම් බිබී හිටපු විස්කි වීදුරුව අතේම කුඩු වෙලා ගියා. සර්ගේ අත කැපිලා. පැත්තකට වෙයන් මිනිහෝ. ෂාන්ව තල්ලු කරපු මේක ගියේ වාහනේ ගාවට. මට යතුරු දෙනවා. සර් යන තැනක කියන්න මම එක්ක යන්නම්. තොපිට සිංහල තේරෙන්නේ නැද්ද යකෝ? ඩ්‍රයිවර්ව වාහනේට තියලා තද කරපු මේක කෑ ගැහුවේ දත් පිටි කමෙන්. මේ සර් යතුරු ඩ්‍රයිවර් යතුරු දෙකලේ වෙවුලන දෑතින්. ලේ වැක්කිරෙන අතත් එහෙමම තියාගෙන මේක කෙලින්ම ගියේ සීදංගෙනාගේ ගෙදරට. ලේ පෙරාගෙන ඉන්න මේකව දැක්කම නාලනීගේ උගුර කට් පවා වේලිලා කකුල් පළ නැති වෙලා ගියා. කෝ සීදංගෙනා? සීදංගෙනා උඩ කාමරේ. හොඳටම අඬනවා මහත්තයා. අඩියට දෙකට පඩිපෙළ නැගපු මේකට ඇහුනේ සීදංගෙනා කෑ ගගහ අඬන සද්දේ. සීදංගෙනා බිම වැදිලා අඬ හිටපු කෙල්ලට ඇහුනේ මේක කතා කරන සද්දේ. මේක කෙල්ල හිමින්සේ නැගිටලා බිම ඉඳගත්තා. මේක නෑ එයා එන්නේ නෑ මෙහි. මට පිස්සු. මට හොඳටම පිස්සු. සීදංගෙනා අත් දෙකෙන් හිසට ගහගෙන ගිහින් දෑතිම හිසක සැදගත්තා. සීදංගෙනා මේ දොර අරිනවා. කෙල්ලට නැවතත් ඇහුනේ මේකගේ ගර්ජනාව. බිත්තියට දෑත් තබමින් අවසඟව ගිහින් තින දෙපා වලට වාරු අරන් කෙල්ල නැගිටලා බලන් හිටියේ දොර දිහා. එක පාරටම දොර දෙදරවමින් වැදුණු පහර නිසා කෙල්ල බයටම පස්සට විසි වෙලා ගියා. තවත් පහරක් වදින විට සීදංගෙනා ලොකක කරකවල දොර ඇරියා. ඇඟ පුරාම ලේ තවරගෙන දොර ඉස්සරහා හිටගෙන ඉන්න තමන්ගේ
තේජේ වන්දේ නපුරු සැමිය දිහා කෙල්ල බලන් හිටියේ ගල් ගහිලා වගේ. ඇගේ අවුල් වෙලා තියෙන හිස කිස්, රතු වන දේස්, ඉකි ගසනකොට වේගෙන් උස් පහත් වෙන ළමද දෙස මේක මොහොතක් බලන් හිටියා. සිදංගනා මගේ ඇසලොකු බෝනිකි. සිදංගනාගේ ඉන වටා දෝතේ අවලා ඇයව තද කරලා තුරුල් කරගත්ත මේක කෙල්ලගේ රතු වුණු කොපුල් තල ඉදිමුණු දෑස් ඇගේ මුළු මුව මඩලම සිපගන්න උනේ පිස්සුවෙන් වගේ. මේකගේ අතුරක් නැති සිපුම් වර්ෂාවට මැදි වෙලා සිදංගනා හිටියේ තවමත් කිසි දෙයක් හිතාගන්න බැරුව. හවස ඉඳන් සිද්ධ වුණ හැම දෙයක්ම කෙල්ලගේ දැස් ඉදිරිපිටම ඇවිල්ලා පෙනුනත් ඒ දේවල් හීනයක්ද එහෙම නැත්නම් දැන් දකින්න හීනයක්ද කියලාවත් කෙල්ලට හිතාගන්න බැරි වුණා. ඔහොම ඉන්න එපා බෝනික්කේ. උඹ ඔහොම ඉන්නකොට මගේ පපුව රිදෙනවා බං. ඒ වේදනාව මට දරා ගන්න බෑ. මට මැරෙන්න හිතෙනවා. මේක කිව්වේ සිදංගනාගේ මුව මඩල තිමාගෙන ඉවරයක් නැතුව වැටෙන කඳුළු වැල් දෝතිම පිහදාන ගමන්. මේක මේ අත කැපිලා නේද? මේ ලේ ඔයාව තුවාල වෙලානේ. අනේ ඒකට කමක් නෑ බෝනික්කේ. මට මෙහෙම වෙන්න ඕනි. මගේ කෙල්ලට රිද්දුවට මට මෙහෙම වෙන්න ඕනි. නෑ ඔයා එහෙම දුක් විඳින්න ඕනි නෑ. ඔයාට ගැලපෙන්නේ අමන්ද වගේ සල්ලිකාර පවුලක කෙනෙක් තමා. නෑ මැනික එහෙම දෙයක් නෑ. මට දුකයි තමා මේක. ඒත් ඒ ඇත්ත පිළිගන්න මම මගේ හිත හදාගන්නම්. ඔයා අමන්ද ගාවට යන්න. එහෙම දෙයක් නෑ. මම කිව්වනේ. මම ආදරේ ඔයාට සිදංගනා. අපි අපිවම තවත් රවට්ට ගන්න ඕනි නෑ නේද මේක? මං දැක්කනේ ඔයාගේ අතේ එල්ලිලා එයා යන විදිහ. ඉතින් ඇයි තවත් සිදංගනා? තව එක වචනයක් හරි කිව්වොත් මං දන්නේ නෑ මම මොනව කරයිද කියලා. ඒත් මේක කෙල්ලට කියන්න ලැබුණේ එච්චරයි. මේක ඇගේ වෙවුලෙන තෙතොල් පෙති ඔහුගේ රළු දෙතොලෙන් අල්ලගත්තේ මොහොතක්වත් නොහිතා. ඔහුගේ දෑති වූ රුහිරු ඇගේ මුව මත සිහින් දිගටි ගෙල මත තැවරෙද්දී මේක කෙල්ලගේ දෙතොල් තව තවත් රළු ලෙස සිපගත්තා. ඇගේ සිව්මැලි දෙතොල් ඔහුගේ රළු සිපගැනීමෙන්ම වේදනා දෙද්දී කොල්ලා කෙල්ලව උස්සලා දෝතට ගත්තා. කුඩා දරුවෙකු මෙන් ඇයව දෝතට අරන් පියගැට පෙළ බැස මේක නාලනී දැස් අයාගෙන බලා සිටිද්දී කෙල්ලව දාගත්තේ වාහනේට. එක වචනයක්වත් කතා නොකර මේක කෙලින්ම ආවේ සූර්යවංශී මන්දිරයට. සිදංගනාව දෝතට අරන් නිවස ඇතුළට පිය තබන මේකව දැකලා මන්දිරයට යාන්නට ඉඳගෙන හිටපු තැන් වලින් ඉබේටම නැගිට්ටුණා. අම්මා කෙල්ලත් උස්සන් පියගැට පෙළ නගින මේක දිහා බලන් කියපු ආන්‍යා මුව බාගෙට ඉවර කරන් බලන් හිටියේ මේ මොනවද මේ වෙන්නේ කියලා හිතන ගමන්. මගෙන් අහන්නේ නැතුව හිතුවක්කාර වෙලා ගෙයින් එළියට අඩියක් හරි තිබ්බොත් ආයේ සමාවක් නැහැ. ඩිවෝස් කරන්නේ නැහැ. එකපාරම මරලා දානවා. මේකගේ කාමරේ මේකගේ ඇඳ උඩින් කෙල්ලව තියලා හාන්සි වෙලා ඉන්න කෙල්ලගේ දෙපැත්තෙන් අත් දෙක තියලා මේක කෙල්ලට කිව්වේ ඒ මුවට බර වෙලා දරවටුවක් ඉරසටය. සිදංගනා කතාවත් එක්ක එකතු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් කතාව හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා යාළුවනේ. එහෙනම් ඉතින් අපි තවත් කොටසකින් හමු වෙමු. දිගටම කතාවත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.